බලමු ලැප් එකකින් කොහොමද ඔයාලගේ සයිට් වලට ලොග් වෙන්නේ කියලා. ඉන්ස්ටෝල් account එකකට ලොග් වෙලා අපි දැන් බලපු ඉන්වර්ටර් එකේ settings සියල්ලම හදාගන්න කොහොමද කියලා අපි දැන් බලමු. එන්න. Google search භාවිතා කරලා අපිට පුළුවන් Go.OSS login වෙන්න. මේ විදිහට search කරලා Go.OSS management system එකට අපිට log වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙතනදී install account එකේ username password දීලා අපිට login වෙන්න පුළුවන්. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ install account එකේ තියෙන සියලුම plans මේ ආකාරයට plans list එක යටතේ ඒ වගේම device list එක යටතේ අපිට සියලුම plans අපිට දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද අපේ SPH inverter එකේ settings හදාගන්නේ සහ අපේ plant එකක් view කරන්නේ කොහොමද කියලා. මේ විදිහට device list එක යටතට ගිහිල්ලා අපිට පුළුවන් on grid storage කියන tab එක යටතේ තියෙන inverters list එක අපිට ලබා ගන්න පුළුවන්. එතනදී අපිට අදාළ inverter එකේ serial number එක මෙතන search කරගන්න පුළුවන්. මේ විදිහට අපි එනවා අදාළ inverter එකේ අපිට අවශ්‍ය settings හදා ගන්න අවශ්‍ය inverter එකේ සියලුම තොරතුරු මේ විදිහට search කරාම එනවා. එතකොට settings icon එක මගින් අපිට ලබා ගන්න පුළුවන් inverter එකේ settings page එක. මේ විදිහට එනවා අපේ settings page එක. අපිට මෙතනදී country origin එක මාරු කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම grid first ද battery first ද කියලා අපිට මෙතනදී ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් grid එකේ high voltage low voltage ලබා දෙන්න. ඒ විදිහට අපිට export limit එක මෙතනදී ලබා දෙන්නත් පුළුවන්. මේ සියලුම අවශ්‍ය settings මෙතන අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපි දැන් බලමු කොහොමද මේ plant එක view කරන්න කියලා. මෙතන eye icon එක මගින් අපිට පෙන්නලා තියෙනවා view plant කියන එක. ඒක ඉදිරියට ගියාම අපිට අපේ plant එක මේ විදිහට දැක ගන්න පුළුවන්. මේ තියෙන අපේ plant එක කොහොමද දැන් මේ අවස්ථාවේදී වැඩ කරන්නේ කියලා panel එකෙන් ලබාගෙන කොහොමද consumption එක වෙන්නේ කියලා මේ අවස්ථාවේදී නම් බැටරි සම්බන්ධ කරලා නැහැ. ඒ නිසා බැටරිය මේ අවස්ථාවේ පෙන්වන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් මෙතන සියලුම අවශ්‍ය තොරතුරු මෙතනින් ලබා ගන්න. ඒ වගේම අපිට energy tab එක මගින් පුළුවන් කොහොමද අපේ plant එකේ data බලාගන්න curve එක මගින් බලාගන්නේ මේ ආකාරයට generation එක curve එකක් මගින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම daily consumption එක සහ generation එක අපිට බලා ගන්න පුළුවන්. log tab එක මගින් අපිට inverter එකේ ආපු fault ඒ කොහොමද record වෙලා තියෙන්නේ history එක ඒ සියල්ලම අපිට මේ inverter එකේ මේ log tab එක මගින් බලා ගන්න පුළුවන්. අපි බැලුවේ දැන් අපේ SPH inverter එකක කොහොමද settings සහ plant එක view වෙන්නේ කියලා.